හෙලෝ මගේ රත්තරන් යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට මුලින්ම ඔයාලගෙන් මං සමාවිල්ලනවා එක හේතුවක් නිසා ඒක තමයි දැන් අපි මෙච්චර කාලයක් වීඩියෝස් දැම්මේ නැහැ දාන්න නැතුව ඉතින් ෂේප් එකේ පොඩක් මේ වගේ ආවා. හරි දැන් ෂෝට් වීඩියෝස් නම් දැම්මා නැත්තේ නැහැ. හැබැයි අර සාමාන්‍ය අපි ලොකු වීඩියෝ එකකට කියලා ලොකු සාමාන්‍යයෙන් බ්ලොග් එකක් අපි දැම්මේ නැහැ කොහොමත්. ඊට අමතරව අපි දාගෙන ගියපු කිසිම වීඩියෝ එකක් අපි මේ මාස කීපයක් යනකම් දැම්මේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි ක්ලාස් එකේ අන්තිම පාටි එක තමයි මේ ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති විස්තරේ. ඉතින් වැඩි විස්තර ඕනෙත් නැහැ. මම මුලින්ම අර විදිහට ඔයාලට කිව්වා වගේම ආයෙත් පාරක් ඉතින් sorry. ඉස්සරහටත් වීඩියෝ වැටෙනවා කියන එක මම ඉතින් කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි වෙලාව හැටියට තමයි ඔයගොල්ලන්ට වීඩියෝ එක වැටෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම කොහොමත් එක දිගට වීඩියෝස් ලස්සනට අපි පිළිවෙලට ෂෙඩියුල් එකක් ඇතුව ඉස්සරහට වීඩියෝස් දාන්න හිතාන් ඉන්නවා. ඊ දාන්නේ හැබැයි සාමාන්‍යයෙන් තව මාසයකට විතර පස්සේ තමයි අනිවාර්යෙන්ම වීඩියෝස් වැටෙන්න පටන් ගන්න. මුලින් හොඳටම එතකන් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම මම හිතනවා ඔයගොල්ලන්ට ලස්සන වෙයි, රසවත් වෙයි. ඉතින් මගේ යාළුවෝ ගොඩක් එක්ක ඔයගොල්ලන්ට අද ඔයගොල්ලන් හම්බෙනවා. අපි බලමු කොහොමද මේ වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අනිවාර්යෙන්ම මතක් කරනවා. තාමත් අපේ channel එකත් එක්කන් කවුරුම හරි කෙනෙක් මේ අපි වීඩියෝ එක බලනකොට channel එකත් එක්කන් join වෙලා නැත්නම් ඉතින් අනිවාර්යෙන්ම මතක් කරනවා පාලින් තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්කන් අනිවාර්යෙන්ම join වෙන්න කියලා. මගේ යාළුවනේ ඉතින් ඔන්නකොල්ලෝ මුලින්ම මට මේ ලෑස්ති වෙන ගමන් ඔයගොල්ලොන්ට එක්කම වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මේ දැන් මම පාටි එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බයික් එකේ යන ගමන් ඉන්නේ. ඉතින් මේකේ තව පොඩි අවුලක් තියෙනවා. මට ලෑන්ඩ්ස්කේප් ගන්න කියලා පෝර්ට්‍රේට් අරන් තින්. ඉතින් ඒකේ එනත් සෝරි යාළුවනේ කනකට ප්‍රකාශ කරනවා. ඉතින් එහෙනම් ඉතින් යාළුවනේ අපි ගිහිල්ලාම කතා කරමු. ඔන්න ඉතින් යාළුවනේ දැන් මම ඇවිල්ලා තින්නේ අපි පාටි එක තියෙන තැනට. ඉතින් මම ඔය යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ඇතුළේදී බලමු මොකද වෙන්නේ. ඉතින් තාම අපි පාටි එක රෙඩි කරලා නැහැ. ඉතින් අපි තමයි ඕගනයිසින් ටීම් එක. ඒකට ඕගනයිස් කරන කට්ටිය තව ඉන්නවා. ඉතින් ඒගොල්ලෝත් එකතු වෙලා තමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් දැන් මම යන ගමන් අපි ගිහිල්ලා බලමු ඇතුළේ මොකද වෙන්නේ කියලා සහ තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඉස්සරහට අපි මොකද මේකේ අපි ඕගනයිස් කරේ කොහොමද කියලා ඔයගොල්ලෝ බලන්න පුළුවන් කොහොමද. අපි ඇතුළට ගිහිල්ලාම බලමු. ගලා කැමත් දෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන අපි මේවා කරන හෝල් එක. ඉතින් ඔයාලට මම කලින් චුට්ටක් පේන්නේ නැති ඔයගොල්ලන්ට මම ඇතුළට ආපු එකේ කොහොමද කෑ ගන්න කියලා. ඉතින් ඔයාලා දෙන්නවනේ මේ මිඩිගෙඩි සද්ද ටික තමයි ඔයාලට ඇන්නේ. ඒගොල්ලෝ තමයි ඉතින් මම එනකොට මම පිළිගත් විදිය තමයි. ඉතින් ඒකත් මම එහෙම්ම දැම්මා. මම ආයෙ වොයිස් කරන්න ගියේ නෑ මොකුත් ඒ විදිහටම දැම්මා. ඉතින් මේ තියෙන්නේ අපේ හෝල් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේක කොහොමද කියලා. ඉතින් දැන් මේ හෝල් එකේ තමයි අපි හදන්නේ. ඔය කට්ටිය ඉන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒගොල්ලොත් එකතු වෙලා තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් මේ තමයි යාළුවනේ ඔයාලට අපි දෙන්න ලෑස්ති කරපු අපි සර්ට දෙන්න ලෑස්ති කරපු ඒ gift එක. එතකොට ඒක එකක්. ඉතින් මේ කට්ටිය ඩෙස්ක් එහෙම පිටිපස්සට අදිනවා තමයි ඉතින් මේ කරන්නේ. මේ ඉන්නේ ඔය ඕගනයිසින් ටීම් එකේ තවත් කීප දෙනෙක්. එයාලගේ ලස්සන වීඩියෝ කීපයකුත් ඔයාලට තව ඉස්සරහට බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති යාළුවනේ. ඉතින් ඔන්න මමත් ඉන්නවා. අපි බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඉතින් බලන්න මේවා ගද්දි ඉතින් බක ගාලා හිනා වෙවි ඉන්න කට්ටිය. ඉතින් යාගේ ලස්සන දේවල් ටිකක් ඔයාලට දකින්න පුළුවන්. ඔයාලට ඔය අතින් පේනවා ඇති. වීඩියෝ උන්නේ විදිහට විදිහට බලන්න එහෙම බැලුම් වල කීයක් විතර තියෙනවද දැන් මේ එකයි නේ විපුරු ඩබල් යන්නේ හතරෙවත් තියෙනවනේ. ගෙදර ජීවිතේ අතු කාපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ මෙයා තමයි. අරේ බැලුම් බෝලත් එක්ක සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා. හොඳට අතු ගන්න එහෙම තමයි ඉන්න ඕන ළමයි උලා. ඉතින් යාළුවනේ දැන් මේ වෙද්දී අපි ඕකේ ගොඩක් වැඩ අවසන් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් බැලුම් බෝල ටික නම් මේවා කරලා ඉවරයි. ඉතින් එතනින් එහා වැඩ ටික තමයි ඔය කරන් යන්නේ. ඉතින් තාමත් ආතල් අරගෙන ඉතින් අපි ලස්සනට මේ වැඩේ කරගෙන යනවා.
ඔය පේනවනේ. ඉතින් ඒවත් එක්ක මේ ඉන්නවා. ඉතින් ඔන්න සෙට් එකෙම ඉන්නවා මේ ඔක්කොම ළම ඇවිල්ලා අපිත් එක්ක මාර විදියට සපෝට් එකක් දීලා ඉතින් කරගෙන ගියපු කට්ටිය. මේ ඉතින් අනික් ඩයල් එක ඉතින් මාරම ෆන් එකේ 40 ගියපු එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ අපි ලස්සනට වැඩ ටික කරනවා. ඒක අර අකුරු ටික අලවන වැඩේ තමයි මේ ටික යන්නේ. මේ ටික කරගෙන යන්නේ. තව අකුරු වල පාට කරන්න ඒ වගේ දේවල් ගොඩක් වැඩ වුණා. ඉතින් අපි ඉස්සරහට බලමු මොකද තව වෙන්නේ කියලා. මේ ඉතින් යාළුවනේ අර එල්ලන්නේ the final formula කියන එක අකුරු ටික තමයි ඒගොල්ලෝ එල්ලගෙන යන්නේ. මේ ඉතින් යාළුවනේ ඉතින් මමයි මගේ යාළුවයි අපි දෙන්නම එකතු වෙලා يعني විකුම් අපි දෙන්න මේ සින්දුව ප්‍රැක්ටිස් කරන වෙලාවත් තමයි මේ පොඩි Ari, kota ave muge. Sino le ayuda a la fábrica el camión. Ponle aquí lo veo. Hai ki todan. Aduh, mana ni? Ni balloon bola goda ye. Ni? Ame ini kota. ඉතින් ඔයාලා මේක බලනවා ඇති මොකද මේ තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා ඒක තව ටිකක් දකි ඉස්සරහට ෆොටෝස් එක්කම අපි පොඩි ෆොටෝ බූත් එකක් හැදුවා. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට මේක වෙනස්ම දෙයක් විදිහට අපි ඒක කරා. ඉතින් මේකේ වැඩ ටික තමයි ඔයාලා මේ දකින්න. ඒකට තමයි මේ දොරේදීම අයින් කළා මේව කරන්නේ. ඉතින් මම ප්‍රාතිහාරි කියන්නේ. ප්‍රාතිහාරි Oh my God! Ade mana kamu di? ඉතින් යාළුවනේ ඔයාලට මේ පේන්නේ ඒ ෆොටෝ බූත් එකේ වැඩ ටික යන ගමන් තියෙන අර ඇත්ත ඔයාලට පේනවා ඇති. ඉතින් මේ දැන් ගොඩක් වැඩ දැන් මේ විදිහ ඉවරයි. දැන් අපිට අවසාන දේවල් ටිකේ තමයි ඉන්නේ. දැන් මේ ටික කරගෙන යනවා. ඉතින් ඔයාලට පේන්නේ ඇති ලස්සන ෂෝට්ස් ටිකක් මම ගත්තා. මේගොල්ලෝ කෑ ගන්න මේ තියෙන ගිෆ්ට්ස් සර්ට දෙන ලෑස්ති කරපුවා. ඉතින් ඒවත් එක්ක බලන්න ඉතින් කොහොමද කියලා සෙට් එකේ ඉන්නවා. ඉතින් දැන් නම් හොඳටම මාන්සි වෙලා ඉන්න සෙට් එකම මොකද මේ වෙද්දි ගොඩක් වැඩ කරලා තියෙන නිසා තව හැබැයි එන්ට්‍රන්ස් එකෙත් වැඩ ගොඩක් කරගෙන යන ගමන් තමයි මේ වෙද්දි ඉන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ අර ෆොටෝ බූත් එක හදනවා කියපු වැඩේ මේකට පට්ටක් කන්න වුණා. ඉතින් මේක වෙනස්ම වැඩක් නිසා ඇයි බම් මේ අනේ මරු අතල් ඇද්දී යෑටාට මේ ඇවිල්ලා මොකද this is the මොහිනි මේ දාන ටික වතුරට දාන්න කිව්වා එහෙම දාලා දිනවා ගගනි බෝල ටික වතුරට දාන්න අර බෝල වතුරට දාන්න ගගනි කිව්වේ කෙලිම අර බෝල වතුරට දාන්න අනිවාර්යෙන් ඉස්සරහට බා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මොකක්ද ඒ වුනේ කියලා මම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඉතින් යාළුවනේ මේ දැන් අපි එන්ට්‍රන්ස් එකේ වැඩත් හදාගෙන යනවා. ඉතින් ඕන දැන් ඔයාලට පේනෙයි එන්ට්‍රන්ස් එක තමයි දැන් මේ අපි හදාගෙන යන්නේ. මේ තියෙන එන්ට්‍රන්ස් එකේ ඉතින් මේ ඉන්න මගේ යාළුවෝ සෙට් එක ඉතින් ඒගොල්ලොත් එක තමයි වැඩ ටික කරන් යන්නේ. ඒ ඔක්කොම ඉතින් යාළුවනේ ඒගොල්ලෝ මාව අතු ගන්න වීඩියෝ එකක් දාන්න වුණා. ඔන්න ඉතින් ඒක අතින් දැම්මා. සතුටුයිනේ.
ඉතින් යාළුවනේ ඔයාලා බලන්න ඇති මේ මොකක්ද කියලා. මේ ඇවිල්ලා අර අපි පොල් තෙල් පහන හදන්න ගත්ත බෝල වගේක් දාලා ලස්සනට හදපු එකක්. කොහොල් ඉස්සෙල්ලත් දකින්න තියෙන බෝල කතන්දරේ නම්. ඉතින් ඔය තමයි මේ පොල් තෙල් පහනට අපි ලස්සන එකක් හැදුවා අපි අලුතෙන්. ඉතින් යාළුවනේ මෙතනින් එහාට දැන් මේ තමයි අපි දැන් අවසානයේ වගේ තියෙන මේ හරිය. දැන් ඉතින් මෙතනින් එහාට මම සමහර තැන්වලදී වොයිස් දෙන්නේ නැහැ. මේ මොකද වීඩියෝ ගොඩාක් දික් වෙන නිසා මම ඒක පොඩ්ඩක් බලලා මේ එන්ට්‍රන්ස් එක තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ බලන්න ඇති මේ අපි සර්වර් දැන් එන්නකම් තමයි මේ ලැස්ති වෙලා ඉන්නේ කට්ටියම. ඉතින් යාළුවනේ මේ ඇවිල්ලා දැන් ඔන්න සර් එනවා. ඉතින් එන්ට්‍රන්ස් එකේ අපි අර දෙපැත්තෙන් නෙළුම් මල් තියලා ඒ කියන්නේ ළමයි සෙට් එකකට අපි නෙළුම් මල් දීලා දෙපැත්තෙන් තියලා ඒකට සර් එද්දී නෙළුම් මල් දෙන විදිහට තමයි අපි ලස්සනට ඒක හදලා තිබ්බේ. ඉතින් මේ තමයි සර් ඇතුළු වෙන මොහොත. ඉතින් යාළුවනේ පොඩි අවුලක් තියෙනවා මේකෙදී සවුන්ඩ් වල කේස් එකක් තියෙන නිසා මේක මම සවුන්ඩ් දෙන්නේ නැහැ මොකද මේකේ අවුලක් තියෙනවා. ඉතින් මේ තියෙන අපි අනවුන්ස් කරනවා මමයි මගේ තව යාළුවෙක් තමයි අනවුන්ස් කරේ. ඉතින් අපි සර්වර් පිළිගත්තා. එතනින් පස්සේ මේ පැමිණි සියලුම දෙනාම අපි පිළිගත්ත එක තමයි මුලින්ම කරේ. ඊට පස්සේ අපිට තිබුණේ පොල් තෙල් පහන දැල්වන්න. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද සර්ලා මේ පොල් තෙල් පහන දැල්වන විදිහ. ඉතින් යාළුවනේ ඊළඟට දැන් පොල් තෙල් පහන දැල්වුවට පස්සේ අපිට ඊළඟට තිබුණේ සර් වෙනුවෙන් අපි ඊළඟට සංවිධානය කරලා තිබිච්ච අයිටම් එකක් තමයි ගුරු වන්දනා නර්තනය. ඉතින් ඊළඟට ඔයගොල්ලන්ට මේ දකින්න හම්බ වෙනවා ඒ ගුරු වන්දනා නර්තනය කොහොමද තිබ්බේ කියන එක. ඉතින් යාළුවනේ මේ දකින්නේ අපි සර් වෙනුවෙන් ලෑස්ති කරලා අපේ මේන්ම වැඩේ තමයි කේක් එක කපන එක. ඉතින් ඒකත් ලස්සනටම වැඩේ සිද්ධ වුණා. ඉතින් මේක අතරතුරේ තව ඉස්සරහට වලට දකින්න පුළුවන් වෙයි. සර් වෙනුවෙන් තෑගි දෙන්න තිබිච්ච හැමෝටම තෑගි දෙන්න අවස්ථාව මේ අවස්ථාවේදී හම්බුණා. ඉතින් ස්නෝ ස්ප්‍රේ එකත් ලස්සනටම ගියා. ඉතින් මාර ලස්සන මේ වුණා. ඉතින් මේ තමයි කේක් කවන්න කරපු දෙලාවේ. ඉතින් සර් ළමයි කීපෙකට මටත් ඉතින් කේක් කැල්ලක් ගන්න හම්බුණා. ඉතින් යාළුවනේ තව විශේෂ දෙයක් මම මෙතනදී සඳහන් කරන්න ඕන. ඉස්සරහට අර විශේෂම තැන් ටික ඇරෙන්නට අපි ඔක්කොම ටික මම මෙතනදී දාලා නැහැ. මොකද වීඩියෝ එක තවත් දික් කරන්න අවශ්‍ය නැහැනේ. ඔයගොල්ලන්ටත් බෝරින් වෙනවනේ. ඒක නිසා අපි අර හොඳම කැලියෝ කොටස් ටික තමයි මම මේකෙදී ඇඩ් කරලා තියෙන කාරණාවත් ඔයගොල්ලන්ට මම මේ වෙලාවේදී මතක් කරනවා. තව සර්වර් එකේ කවුරු හරි ඉඳලා ටැග් දෙන්න මෙයා සර්වර් එකේ දෙන්න කියලා නම් ඒවත් කාර්යයක් ඉතින් මේ තමයි යාළුවනේ ඒ සර්ට අපි තැග් දෙන මොහොත. ඉතින් අපි සර්ට ගොඩක් තැග් අර ෆොටෝස් ෆ්‍රේම් කරපුවා ඒවත් එක්ක ගොඩක් දේවල් අපි ලෑස්ති කරලා ඒ ටික ඔක්කොම අපි ලබා දුන්නා. ඉතින් මේකත් එක තමයි මේක තමයි. පස්සේ උගලට දකින්න පුළුවන් වෙයි සර් වෙනුවෙන් අපි ලෑස්ති කරපු වීඩියෝ එකෙත් පොඩි කොටසක්.
Wait a minute! Who are you?
2,000 years later. හයි යාළුවනේ ඉතින් දැන් වල ලස්සනට වීඩියෝ එක දකින්න ඇති ඒක ගොඩක් ආතල් තිබ්බා ඉතින් නැත්තේ නෑ අන්තිමේට DJ එක තමයි තිබ්බේ මම DJ එක ඇතුලේ ඕගොල්ලන්ට voice දෙන්න ගියේ නැත්නම් ඒකේ දීලා වැඩක් නෑ නේ ඒකට කිසිම රහක් නෑනේ ඒක නිසා මම ඒක DJ එක ඇතුලේ voice දෙන්න ගියේ නෑ ඉතින් අනික් කාරණාව තමයි දැන් ඕකේ අන්තිමේට ඉවර වෙලා DJ ඉවර වුණා කියලා කියන්නේ I think ගන්නම දෙයක් නෑ ඒ වෙලාවේ මට වීඩියෝ එකක් කරගන්න තරම් කිසිම මේ මූඩ් එකක් තිබෙන්නේ නැහැ කියන්නේ වෙලාවක් තිබෙන්නේ නැහැ සහ මේ අපි ඊට පස්සේ ඒකේ දේවල් අස් කරලා තව ගොඩක් වැඩ කරන්න තිබ්බ නිසා ඉතින් ගෙදර ඇවිල්ලා තමයි ඉතින් ඔයාලට මේ විදිහට වීඩියෝ එක දෙන්නේ ඒ ගැන පොඩ්ඩක් ඉතින් සෝරි ඉතින් ඔයාලට අන්තිම වෙලාවේ දෙන්න බැරිච්ච මම යන ගමන් වුණත් ඔයාලට දෙන්න විදියක් තිබුණේ නැහැ මොකද ඒක අමාරුයි ඒ වෙලාවේ ඒකින්ද ඊට පස්සේ ඇවිල්ලා නිදාගෙන ඉන්න ඒ වැඩ ටික ඉවර කරලා තමයි ඊට පස්සේ තමයි ඔයාලට අපි වීඩියෝ එකක් ගෙදරට ඇවිල්ලා තමයි ගත්තේ ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඉතින් සෝරි ඕගොල්ලන්ට මම හිතනවා ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා ඉතින් කාලයකට පස්සේ හම්බෙච්ච නිසා මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා ඉතින් මේකත් ඔයාලට හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම ඔයගොල්ලෝ මේකේ මොනවා වගේ දේවල් දැක්ක දේවල් මොනවාරි තියෙනවා නම් තව මොනවා හරි ඔයාලගේ පාටි මොනවාරි තිබ්බනම් ඒ වගේ මොනවාරි ආතල් තිබ්බනම් ඒවත් ඉතින් පාලින් මෙන්ෂන් කරලා යන්න. ඉතින් වීඩියෝ එක ලස්සන ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපේ channel එකට join වෙලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි තව ටික කාලෙකින් හම්බෙමු. එහෙනම් ගිල්ලෙන්න. ජය වේවා.